ආයුබෝවන් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ලස්සන කතාවක් එක්ක. කතාවේ නම තමයි වියරු රැයක්. මහේෂි නදුන් කියන්නේ අවුරුදු 8ක්ම ආදරෙන් ඉඳලා නදුන් මහේෂිගේ ගෙදරට ඇවිල්ලා මේ සම්බන්ධය ගැන ගෙදර අම්මගෙන් අයියගෙන් අහනවා. ඒත් මේ සම්බන්ධයට අම්මා අයියා කැමති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම කැමති වෙන්නේ මහේෂිගේ අයියා. මොකද මහේෂිගේ අයියට නදුන් යාළුවොත් එක්ක කරන සමහර වැඩ ආරංචි වෙලයි තිබුණේ. නංගි මං ඔබට අන්තිම වතාවට කියන්නේ තව එක පාරක් හරි උඹ නදුනයක් ඉන්නව මං දැක්කොත් හිතාගනින් ඒ උඹගේ අවසාන දවස කියලා. අයියා යකෙක් වගේ යටි කිරියෙන් කෑ ගහලා බනිනකොට මහේෂිටම බය වුණා. ඒත් කවදාවත් නදුන් කියන දෙයක් හැර වෙන කිසි දෙයක් අහන්න මහේෂි සෝදන්න වෙලා හිටියේ නැහැ. නදුන් නම් මහේෂිට කිව්වෙම ඉගෙන ගන්න එක පැත්තකට දාලා පැනලා යමු කියලා. ඒත් මහේෂිට එකපාරට මේ වගේ දරුණු තීරණයක් ගන්න හිත නැමුනේ නැහැ. අපි තව ටිකක් ඉවසලා බලමු නදුන්. මම කවදාවත් අපේ අම්මාගේ හිතක් රිද්දලා නැහැ. එහෙනම් ඔයා ඕන දෙයක් කරගන්න. මම නම් ආයි ඔයාට කියන්නේ නැහැ මහේෂි. ඔයාට ඕන දෙයක් කරගන්නවා. එදා නදුන් මහේෂිගෙන් වෙන් වෙලා ගියේ හොඳටම තරහ වෙලා. මහේෂි කිරේට අහුන පුවක් ගැඩියක් වගේ. මොනවා කරන්නද කියලා මහේෂිට හිතා ගන්නවත් බැරි වුණා. ඉල්ලා දැන්තර වෙලා මහේෂි කල්පනා කළේ මේක. නදුන්ට කොච්චර කෝල්ස් ගත්තත් නදුන් ආන්සර් කළේ නැහැ. මහේෂි ගොඩක් ඇඬුවා. මහේෂිට ගොඩක් දුක හිතුණා. ඒ වෙන මොකවත් නෙමෙයි. මහේෂි නදුන්ට ගොඩක් ආදරය කරපු නිසා. පහුව දවසේ උදේ වෙනකනුත් නදුන්ගෙන් කිසිම ඇමතුමකට ආන්සර් එකක් හම්බුනේ නැහැ. මේ හේතුව නිසාම මහේෂි නදුන් වැඩ කරන තැන හොයාගෙන යන්න පිටත් වුණා. නදුන් වැඩ කළේ ගෑරේජ් එක. නදුන් හම්බ වෙන්න ගිහිල්ලා නදුන්ට ගොඩාක් වෙලා කතා කළත් නදුන් ආවේ නැහැ. නදුන්ගේ යාළුවා කිව්වේ නදුන් එන්න බෑ කියනවා කියලා. මහේෂි එතනින් ඇස්වල කඳුළු පුරවගෙන එන්න හැදුවත් එතනින් එන්න හම්බ වුණේ නැහැ. මහේෂිට පුරුදු වාහන සද්දයක් ඇහුණා. මහේෂි ඔළුව උස්සලා ඒ පැත්ත බැලුවේ ගොඩාක් කලබල වෙලා. එතකොටයි දැක්කේ අයියා මූණ ගින්දර වගේ පිට කරගනිමින් Taman දිහාවට එනවා. අයියා එනවා නදුන් දැක්කා. කරපු වැඩේ නවත්තලා මහේෂි ගාවට නදුන් එනවත් එක්කම මං ඔබලට එදා කිව්වා මේක නවත්තන්න කියලා. ඔබ මේක අහන්නම නැද්ද? නදුන්ගේ බඩ දිහාවට වැදුණු පාපහරවල් නිසා නදුන් එතන එහා පැත්තේ වැට උඩට වැටුණා. නදුන්ගේ යාළුවෝ ඇවිල්ලා අයියව අල්ලගත්තා. මහේෂි බය වෙලා හොඳටම අඬනවා. තවත් නදුන්ට ගහන්න ඉඩ නොදීපු නිසා මහේෂිගේ කම්බුලට පහරවල් කිහිපයක්ම ගහපු මහේෂිගේ අයියා මහේෂිව කොණ්ඩෙන් ඇදගෙන ට්‍රීවිල් එකට අරන් ගියා. ගෙදරට යනකම්ම අයියා එක ඒවා කියලා බැන්නා. ඒ බැනපු හැම එකකින්ම කිව්වේ නදුන් කියන්නේ හොඳ එකෙක් නන් නෙමෙයි කියලා. ගෙදර ගිහිල්ලා අම්මා ඉන්න දිහාවට අයියා මහේෂිව තාලු කරලා දැම්මා. සිද්ධ වුණේ මොකද්ද හරි හැටි නොදන්න අම්මා හොඳටම බය වුණා. හෙට ඉඳලා උඹට ගෙදරින් එළියට බහින්නවත් බෑ. පන්ති අනේකවත් නවත්තපන්. උඹ පොඩි කාලේ ඉඳලා නටන ওই නාටකම දැන්වත් නවත්තපන්. මාව මිනිමරුවෙක් නගර. එදා අයියා හිටියේ හොඳටම තරහින්. මහේෂි හොඳටම අඬනවා. අම්මට ඒ වෙලාවේ තේරුණා සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. එදා රෑ මහේෂි ගොඩක් වෙලා ඇඬුවා. අයියා ගැන ඇතුනේ ලොකු තරහක්, කෝපයක්. මහේෂි හාගගත්ත ෆෝන් එකෙන් නදුන්ට මැසේජ් එකක් දැම්මා. මම කොහොම හරි උදේ 5ට හෝල්ට් එකට එන්නම්. මම ඔයාගේ යෝජනාවට කැමතියි. මට තවත් කුටි කන්න බෑ. අපි පැනලා යමු. මහේෂිගේ පණිවිඩයේ තිබුණේ එහෙම. ඒක දැකලා නදුන්ට නම් ගොඩාක් සතුටු හිතුණා. නදුන් රිප්ලයි කළා. මම බලන් ඉන්නවා. හරියටම 5ට එන්න. එදා රෑ මහේෂි එල්ලි වෙනකම් ඇහැරලා අයියා රෑ වෙනකන් ට්‍රීවිල් එක දුවලා ගෙදර ආවේ රෑ 12ට විතර. මහේෂි හැම දේ ගැනම සෙවෙල්ලෙන් හිටියා. මහේෂිට ඇහුණා මහේෂිගේ අයියා අම්මගෙන් අහනවා අම්මේ නංගි කෑවද කියලා. තරම් හිතේ තරහක් තිබුණත් ඒක ඇහෙනකොට නම් මහේෂිගේ පපුව පිච්චිලා ගියා. ඒත් ආයිත් මේ ගෙදර ඉන්න හිත හදාගන්න මහේෂිට බැරි වුණා. තව පාරක් නදුන්ට පැනලා යන්න අකමැති කිව්වොත් නදුන් වෙනස් වෙයි කියලා මහේෂි බය වුණා. අයියා ගෙදර ආවේ රෑ වෙලා නිසා පාන්දර වෙනකොට හොඳටම නිින්ද යනවා කියලා මහේෂි දැනගෙන හිටියා. පාන්දර 4:30ට විතර වෙනකොට නදුන්ගෙන් මැසේජ් එකක් ආවා. මහේෂි ඔයා එනවා නේද? මං ඇවිල්ලා ඉන්නේ. ඔව් මං එනවා. ඔහොම ඉන්න. නැත්නම් ඔයා ඉස්සරහට හිමීට එන්න. ගෙදර සිද්ධ වෙන කිසි දෙයක් නොදන්න මහේෂිගේ අයියා අම්මා හොදටම නිදි. අයියට නම් මහන්සියට නිින්ද යනවා.
මහේෂිගේ තාත්තා නෑ. තාත්තා නැති වෙලා දැන් අවුරුදු ගාණක් වෙනවා. මොනවා වුණත් අම්මයි අයියයි දාලා යන්න මහේෂිට හිත හදාගන්න චුට්ටක් බැරි වුණා. දුක හිතුණා. එකපාරක් හොරෙන් අම්මා නිදාගෙන ඉන්න කාමරේ හිමීට දොර ඇරලා බැලුවේ ඒ නිසා. අම්මා එහෙට මෙහෙට පෙරලෙන සද්දෙට මහේෂි ඉක්මනට එතනින් අයින් වුණා. ගෙදර වත්තට කේටුවක් නැති නිසා හිමීට දොර ඇරගෙන මහේෂි අස්ර වේගෙන් දුවන්න ගත්තේ බල්ලෝ එකෙක් දෙන්නෙක් බුරන්න පටන් ගත්ත නිසා. අයියා ඇහැරෙයි කියලා මහේෂි හොඳටම බය වුණා. මහේෂිට වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ. නදුන් බයික් එකත් අරන් ඉස්සරහට ආවා. මහේෂිව බයික් එකට දාගත්ත නදුන් කුරුල්ලෙක් වගේ වේගෙන් ඉස්සරහට ඇදුනා. එළවත් දෙලවත් අතර දෝලණය වෙමින් මහේෂි කිව්වේ එක්ක නදුන් මං ආයි ගෙදර යන්නම්. අම්මා තාම හැරලා නැහැ. අපි තව ටිකක් ඉවසමු නදුන්. ඉස්සුද මහේෂි මම ඔයාට යන්න දෙන්නේ නැහැ. ඔයාලගේ අයියා කවදාවත් අපිට එකතු වෙන්න දෙන්නේ නැහැ. ඒත් නදුන් අපි කොහෙද යන්නේ? ඔයා බය වෙන්න එපා. මම තැනක් සෙට් කරගෙන තියෙන්නේ. අපි මහරගමට යමු. මහරගම එච්චර දුර? මේ මොනරාගල අපිට ජීවත් වෙන්න බෑ. අයියා අපව කොහොම හරි හොයාගනි. මහරගමට ගියාම අපව හොයාගන්නවා කියන එක නම් බොරු. අනේ මන්දනදුන් මට නම් බයයි. බය වෙන්න එපා මං ඉන්නවනේ. එහෙම කියලා කළුවරේම බයික් එක ඉස්සරහට ඇදුනා. ඒ ගානකට පස්සේ නදුන් මහේෂි මහරගමට ආවා. එතකොට දවල් 12ක් පහුවෙලා පන්නේ පිටිය තිබුණු බෝඩිම හොයාගන්න නදුන්ට වැඩි වෙලාවක් ගියේ නෑ. ඒ මොකද නදුන් කලින් මෙහෙ ඉඳලා තියෙනවා. නිසා තමයි මෙතන කරදරයක් නැතුව නදුන්ට ගන්න පුළුවන් උනේ. ඔයා දැන් අද මාත් එක්ක ආවා වගේ රඟපාන්න එපා හරිද? අංකල් කෙනෙක් ඉන්නේ. හැන්ටිට නම් වයසයි අංකල්ට වඩා. පැනලා ආවා කිව්වොත් දෙන එකක් නෑ. හරිද? මම කිව්වේ අපි කසාද බැඳලා ඉන්නේ කියලා. කිසි දෙයක් හිතාගන්න බැරි වුණ මහේෂි කල්පනා කළේ ගෙදර මේසෙ උඩ හම්මට ලියලා ආපු ලියුම ගැන. ඒකේ අන්තිමට මහේෂි ලිව්වේ මාව හොයන්න කරදර වෙන්න පොලිසිය යන්නවත් එපා අම්මේ අයියේ මං යන්නේ නදුන් එක්ක මට සමා වෙන්න කියලා. මහේෂි ඒ ගැන කල්පනා කර කර ඉන්නකොටම කාමරේ අතුරත් තරම් නදුන් ආවා. අපි යමු බය වෙන්න එපා මං ඉන්නවනේ. බෝඩිමේ අංකල්ට කිසිම වෙනසක් නොපුන්නපු නදුන් කෙලින්ම ගියේ කාමරයට. නදුන් අවුරුදු ගාණක් ජීවත් වුණු තැන නිසා මේ තැන ගැන නදුන්ට අමුත්තක් දැනුනේ නැහැ. ඒත් මහේෂි නම් හිටියේ හොඳටම බය වෙලා. මොනවා වුණත් අම්මගෙනුයි අයියාගෙනුයි ඈත්ලා මෙහෙම මෙච්චර දුරක් ආපු ගැන දුකින් කාමරයට ගියපු ගමන් දොර වහගෙන මහේෂි හොඳටම ඇඬුවා. නදුන් මහේෂිව සනසවන්න ගොඩාක් දේවල් කිව්වා. ඒත් මහේෂි පැය ගාණක් ඇඬුවා. මහන්සියටයි දුකටයි පැය දෙකකට වඩා නිදාගෙන නැගිටිනකොට නදුන් කඩේට ගිහිල්ලා කෑමත් අරන් ඇවිල්ලායි තිබුණේ. කාමරේ ඇඳක් මේසයක් පුටුවක් විතරයි තිබුණේ. ඒකත් මේ වෙලාවේ නදුන්ට ලොකු දෙයක් වුණා. නාන්න තිබුණේ එළියේ. ගෙනාපු ඇඳුම් බෑගින් ඇඳුම් කිහිපයක්ම එළියට ගත්ත මහේෂිට තනියම නාන්න යන්න අමුත්තක් දැනුණා. කවදාවත් පිට කෙනෙක් ඉස්සරහා මේ වගේ ඇඳුමක්වත් මාරු නොකරපු මහේෂිට නදුන් උනත් පෙනුනේ අමුතු විදිහට. නදුන්ට නම් එහෙම දැනුනේ නැහැ. නදුන් මහේෂි නාන්න ඇඳුම් ගන්නකොටම කිව්වා කාලා නාමු කියලා. ඒත් මහේෂි කිව්වා මට තනියම එතනට යන්න බෑ. ඔයත්වත් එන්න පුළුවන්ද කියලා. මහේෂි නදුන් එක්ක නාන තැනට ගියා. එතන වට කරලවත් තිබුණේ නැහැ. ගෙදර ගේ ඇතුලේ බාත්රූම් එකේ නාපු මහේෂිට මේක අමුත්තක් වගේ. ඒකත් නදුන් ඉස්සරහා පළවෙනි වතාවට නාන්න උන එක. මහේෂිට ලැජ්ජාවක් ගෙනාවා. එතකොටමයි ගෙදර අංකලුත් කඩේ යන්න කියලා එතනින් ගියේ. අංකල් Taman දිහා බලනවා දැක්කම මහේෂිට තවත් ලැජ්ජ හිතුණා. නදුන්ට නම් කිසිම ගාණක් නැහැ. අංකල් නවත්තගෙන එතන කතා කරනකොට මහේෂිට නදුන් ගැන ලොකු තරහකුත් ආවා. කීප සැරයක්ම මේ නාදුනන මිනිහයා නදුන් එක කතා කර කර ඉන්න ගමන් Taman දිහා බලනවා කියලා මහේෂිට දැනුණා. විනාඩි 10ක් විතර අංකල් එතන හිටියා. අංකල් ගියාට පස්සේ මහේෂි නදුන්ට බැන්න ඔයාට පිස්සුද නදුන් මං නානවා පේන්නද අඳුරන්නේ නැති මිනිස්සෙක් මං නාන තැන නවත්ත ගන්නේ අයියෝ බය වෙන්න එපා මම මේ අවුරුදු ගාණක් හිටපු තැන අංකල් ටිකක් උගුලෙත් තමයි ඒ උනාට හොඳයි ඔය ටිකක් පැලුවට මොනවා වෙනවදානේ ඇන්ටිත් එක්ක තැනනේ ඉන්නේ නදුන්ගේ මේ වීර කතාවට මහේෂිට hina ගියා නාලා කෑම කාලා ඉවර වෙනකොට රෑ 7 විතර වුණා. මහේෂිට නම් මතක් වුණේම ගෙදර. අම්මා හොඳටම අඬනවා ඇති කියලා දැනුණා මහේෂිට හොඳටම දුක හිතුණා. නදුන් පත්තු කරගත්ත සිගරට් එක නිවෙන්නත් කලින් තව එකක් පත්තු කරගන්න හැදුවා. දැන්වත් ටිකක් ඔක නවත්තන්න නදුන්. ඔයාලට මං කොච්චර කල් ඉඳන්ද කියන්නේ. අනික මේ කාමරේ
අනේ අනේ මේ මට නීති නම් දාන්න එන්න එපා හරිද? මට මේක නවත්ත ගන්න නම් ටිකක් බැරි වෙයි. එහෙම කියලා සිගරට් එක ඉවර කරපු නදුන් කෙලින්ම ආවේ මහේෂිකාවට. මහේෂිට හැම දෙයක්ම අමුතුයි. නදුන්ට නම් ස්පාසුවක් නැතුව හිටියේ. මහේෂිව තමන්ගේ කරගන්නකම්. නදුන් මහේෂිගේ ඉනවට අතක් දාලා මහේෂිව ළඟට ගත්තා. නදුන් අපි අද ආවා විතරයි. කසාද බඳිනකම් මොකුත් නොකර ඉමු. ඔයාට පුළුවන්නේ මං වෙනුවෙන් ඒක කරන්න. මහේෂි ඔයාට මාව විශ්වාස නැද්ද? මේ යාළුවෝ තුන්දෙනේ සෙට් කරගෙන ඉන්නේ. අපි හෙට අනිද්දාටම බඳිමු. අනේ නදුන් ඒත් මට බයයි. මොකටද බය වෙන්නේ? ඔයාට මාව විශ්වාස නැද්ද? හරි. එහෙනම් යන්න ලෑස්ති වෙන්න. මං ඔයාව ගෙදරට ගිහිල්ලා දාන්නම්. ඔය ඉතින් ඔයට මුකුත් කියන්න බෑ. මං කිව්වේ කරන්න හොඳ දේ. නදුන් හිටියේ බොරු තරහක් පෙන්වමින්. අවුරුදු ගානක ප්‍රේමයක් මහේෂ්ට එක එක්කෙනා මොන කතා කිව්වත් මහේෂ් නදුන්ට ගොඩාක් ආදරය කළා. නදුන්ගේ හිත රිද්දන්න මහේෂ් කැමති වුණේ නැහැ. දැන් මහේෂ් නදුන් එක්ක ඇවිල්ලා ඉවරයි. ඒ නිසා එදා නදුන්ගෙම වෙන්න මහේෂ් තීරණය කළා. කාලේ ඔහොම ගෙවිලා ගියා. දැන් මහේෂ් නදුන් එක්ක ඇවිල්ලා අවුරුද්දකට වැඩි. නදුන් රස්සාවක් හොයාගත්තා. මහේෂ් නම් හිටියේ ගෙදර. කොළඹ පුරුදු නැති නිසා මහේෂ් වැඩි එළියට පහලට ගියේ නෑ. නදුන් නිවාඩු දවසට මහේෂ්ව වටයක් දාන්න එළියට අරගෙන ගියේ. මහේෂ්ට ගෙදර ගැන නම් ගොඩාක් ලොකු තොරතුරු දැනගන්න ලැබුණේ නැහැ. අම්මා ගැන දැනගන්න ලොකු ආසාවක් දුකක් හිතේ තිබුණත් අයියා නිසා ඒ හීනේ ආයිම යට ගියා. ගමට ගියොත් එන්නම ඉතුරු කරන එකක් නෑ කියලා මහේෂ්ට හිතුණා. එන්න නදුන් ගෙදර එන්න පරක්කු වුණා. දවසක් දෙකක් ආවෙත් නෑ. ඉගෙන මහේෂ් හිටියේ කලබල වෙලා. නදුන්ගෙන් ඇහුවාම නදුන් කිව්වේ බොස්ගේ ගෙදර වැඩක් කරලා දෙන්න යනවා කියලා. මහේෂ් මේක විශ්වාස කළා. අදත් මහේෂ් උයාගෙන බලාගෙන ඉන්නේ නදුන් එනකන්. දවස් ගාණක් නදුන් ගෙදර ආවේ නැහැ. දවස් ගාණක් නදුන් ගෙදර එන්නේ නැහැ වගේම මහේෂ් එක්ක එකට ඉන්න එකත් නැවැත්තුවා. මහේෂ් නදුන්ව අවිශ්වාස කළේ නැහැ. රෑ 12 වෙනකනුත් මහේෂ් බලාගෙන හිටියා. නදුන් ගෙදර ආවේ නැහැ. මහේෂ් කෝල් ගත්තට ෆෝන් එක වැඩ කළෙත් නැහැ. මහේෂ්ට බය හිතුණා. වෙන කාගේවත් නම්බර් එකකුත් නැහැ. මහේෂ්ට අංකල්ට ගිහිල්ලා කියන්නත් බෑ. උදේ වෙනකන් කොහොම හරි ඉවසුවා. උදේ අංකල්ගේ ගිහිල්ලා ඇහුවා. උදේ අංකල් ගාවට ගිහිල්ලා ඇහුවා. ඊයේ නදුන් ගෙදර ආවේ නැහැ. වැඩ කරන තැන දන්නෙත් නැහැ. අංකල්වත් දන්නවද නදුන් වැඩ කරන්නේ කොහෙද කියලා? වැඩ කරන තැන දන්නේ නැහැ. ඔයා දැනගන්න ඕනිනේ වැඩ කරන තැන. මන් නම් දන්නේ නෑ කෙල්ලේ කොහෙද වැඩ කරන්නේ කියලා. සමහර විට තාම වැඩද දන්නේ නැහනේ. තව ටිකක් වෙලා බලන්න. මහේෂ් මේ විදියට ගොඩක් වෙලා බලන් හිටියා. ඒත් නදුන් ගැන කිසිම තොරතුරක් හම්බුනේ නැහැ. පොලිසිය යන්නත් බෑ. තාමත් දෙන්න කසාද බැඳලත් නැහැනේ. නදුන් කල්දදා හිටියට තාම කසාද කරගන්න බැරුණා. මොනවද කරන්න කියලා දස අතේ කල්පනා කරපු මහේෂිට තිබුණු එකම පිට තමයි අංකල්ට ඇත්ත කියන එක. මහේෂ් දවස් 7ක් බලලා අංකල් හම්බ වෙන්න ගියා. අංකල්ට විස්තරේ ඔක්කොම කිව්වා. එදායි අංකල් දැනගත්තේ මහේෂ් නදුන් කසාද බැඳලා නැහැ කියලා. ඔයාලා පුදුම වැඩනේ කරන්නේ ළමයෝ. පොලිසිය යන්නත් බෑ. මාවත් අමාරුව වැඩ තමයි කරලා තියෙන්නේ. මේ විදිහට ගොඩාක් දේවල් අංකල් කිව්වා. ඒත් මහේෂිට ඒ කිසිම දෙයක් ගාණක් වුණේ නැහැ. මහේෂ් අංකල්ට කියලා ආපහු කාමරයට ආවා. දවල් වෙනකොට අංකල් ආයෙත් කාමරේ දිහාවට එනවා. මහේෂ් දැක්ක. අංකල් කෙලින්ම ඇතුළට ආවා. මහේෂිට ඒ ගැන බයකුත් හිතුණා. ඒත් අසරණ මහේෂිට කරන්න දෙයක් තිබ්බ නැහැ. මහේෂ් තාම පුංචි කෙල්ල. අවුරුදු 18 පෙරෙන්නත් තව මාස 3ක්ම තියෙනවා. මහේෂ් වේවුලන අතින් අංකල් ගෙනල්ලා දීපු ලියුම කඩන්න හදනකොට දැක්කේ ඒක කඩලා තියෙනවා කියලා. අංකල් මොකන්ද මේ? කාට ආපු එකක්ද? ඇයි මේක මට දෙන්නේ? මේක අංකල්ගේ නමටනේ තියෙන්නේ. ඔව් ආවේ නම් මට තමයි ආයෙත් ලියුම ලියලා තියෙන්නේ ඔයාට. ඇතුළ පොඩ්ඩක් බලන්නකෝ. මහේෂ් වේවුලන අතින් ලියුම ඇරලා බැලුවා. මහේෂ් හදිස්සියෙම මට රට යන්න වෙනවා. මේක හදිස්සියේ සෙට් උනේ. ඔයාට කිය හිටියොත් මට මේ ගමන කවදාවත් යන්න ලැබෙන්නේ නැහැ. මං එනකම් පරිස්සමෙන් ඉන්න. අනේ මට සමා වෙන්න. මීට නඳුන්. මහේෂ් ඒක කියෙව්වාම හොඳටම ඇඬුණා. ඉකී ගගහ. අංකල්ටත් මේක වාව ගන්න බැරි වුණා. අංකල් ළඟට ආවා. අඬන්න එපා කෙල්ලේ. අපි ඉන්නවනේ. මොනවා වුණත් අපි බලාගමු. බය වෙන්න එපා. නැතත් ඔයාට මේ අංකල් ඉන්නවා. නොය විදියට අංකල් එහෙම කියලා
අර ගොඩහැඩිය අත් දෙකකින් මහේෂිගේ අතක් අල්ල ගන්නකොට මහේෂිගේ මුළු ඇඟම හිරි වැටිලා ගියා. මහේෂි ඉක්මනට අත ගසලා දාලා පැත්තකට වුණා. ඒත් අංකල් නම් එතනින් අතර වුණේ නැහැ. අංකල් මහේෂි ළඟට ආවා. ඉතින් ඔන්න ඔය විදිහට වියරු රැයක් මගේ දෙවැනි කතාවේ පළවෙනි කොටස නිමාවට පත් වෙනවා. ඊළඟ කොටස ඉක්මනින්ම අරන් එන්න බලාපොරොත්තු වෙමු. සමුගන්නම්. ඔයාලට ජයෙන් ජයම වේවා.